vibe coding සහ AI driven development අතර වෙනස මොකක්ද? ඒක තමයි මේ වීඩියෝ එකෙන් මම ප්‍රධාන වශයෙන් කතා කරන්න දැස් වෙලා ඉන්නේ. ඊට අමතරව මේ වීඩියෝ එකෙන් vibe coding කියන්නේ මොකක්ද? AI driven development කියන්නේ මොකක්ද? සහ මේ දෙකම අපිට අපේ projects වලට කොහොමද හරියටම පාවිච්චි කරන්නේ කියලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකෙදි නිකන් voice එකක් විතරයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. වෙන ස්ක්‍රීන් රෙකෝඩයක් එහෙම මොකක්වත් නැහැ. අපි කලින් කරන වීඩියෝ වගේ නෙමෙයි. ඉතින් මේ අවුරුද්ද දෙකේ අන්තිම වීඩියෝ එකේ හින්දා මම හිතුවා ඉතින් පොඩ්ඩක් රිලැක්ස් එකේ පොඩි ටොපික් එකක් ගැන මේ ගැන කතා කරන්න අවශ්‍යයි කියලා. ඉතින් මේක ඇත්තටම පොඩි වීඩියෝ එකක් වේවි. ගොඩාක් දේවල් කතා ලොකු වෙලාවක් යන එකක් නැහැ කියලා හිතනවා. ඒ වුණත් මම හිතනවා මේ ටොපික් එක ගොඩක් වැදගත් කියලා. මොකද මම දැකලා තියෙනවා ගොඩක් දෙනෙක් මේ vibe coding සහ AI driven development අතර ලොකු පටලවිල්ලක් තියෙනවා. මේ දෙකම එකක් වගේ අරගෙන තියෙනවා සහ ඉතින් ඒ වගේ ලොකු කතා බහක් තියෙනවා. ඒත් එක්කම ඉතින් මට මේ හිතුණු දෙයක් තමයි මේ vibe coding සහ AI driven development දෙකම ගොඩක් වැදගත් ඉන්ඩස්ට්‍රි එකට දැන්. අපිට ඉතින් මේ දෙකම අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ ප්‍රොජෙක්ට් වලට. හරියට හරි quality output එකක් දෙන්න. හොඳ quality secure software එකක් නිර්මාණය කරන්න develop කරන්න අපිට මේ දෙකම හරියාකාරව යොදාගත්තොත් යොදා ගන්න පුළුවන්. ඉතින් ඒ ගැන මට හිතුණු දේවල් ටිකක් කතා කරන්න කියලා හිතුවා මේ වීඩියෝ එකෙන්ම අර දෙකේ වෙනස පැහැදිලි කරනවත් එක්කම. ඉතින් vibe coding කියන්නේ මේක විශේෂයෙන් vibe coding කියන එක ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ මේ programming සහ software development ගැන හරියට ලොකු දැනුමක් නැති අයට يعني තමන්ගේ idea test කරන්න මෙච්චරකල් මේ programming දැනුමක් නැතුව හිටපු අයට තමන්ගේ අයිඩියා එකක් තියෙනවා ඒක නිර්මාණය කරන්න බැරුව හිටපු කට්ටියට හොඳ අවස්ථාවක් තමයි vibe coding හරහා ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ AI chat එකකට මෙයාගේ softwares මෙයාගේ application නිර්මාණය කරන AI application එකකට වාට normal chat කරනවා වගේ වාට අවශ්‍ය prompt එකක් දීලා වාට ඕන විදිහේ application එකක් සරල විදිහේ application නිර්මාණය කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි සරලවම කියනවා නම් vibe coding කියලා කියන්නේ. ඉතින් මේකදී අර විශාල complex softwares දක්වා නිර්මාණය කරන්න බැහැ තවම. හැබැයි යම් කිසි මට්ටමක සරල softwares වාට normal prompt එකක් දීලා වාට අවශ්‍ය දේ කියලා වාට නිර්මාණය කරගන්න පුළුවන්, develop කරගන්න පුළුවන්. මේක ඇත්තටම සරලවම අපේ AI chat එකක් එක්ක AI application එකක් එක්ක chat කරලා නිර්මාණය කරගන්න දෙයක් තමයි මේ vibe coding හරහා වෙන්නේ. ඉතින් මේක ප්‍රධාන වශයෙන්ම මේ software industry ගැන, software engineering ගැන තමයි programming ගැන දැනුමක් නැති අයට ගොඩක් වැදගත් සහ ඒ අයට පාවිච්චි කරන්න පුළුවන් මෙතඩ් එකක් තමයි vibe coding කියලා කියන්නේ. හැබැයි AI driven development කියන්නේ ඊට වඩා හාත්පසින් වෙනත් දෙයක්. මේ ක්‍රමය පාවිච්චි වෙන්නේ software developers ලට. ඒ කියන්නේ දැනටමත් software industry එකේ ඉන්න සහ මේ software එක වැඩ කරන්නේ කොහොමද? නැත්නම් software develop කරන්නේ කොහොමද කියලා දැනුමක් තියෙන අයට. programming languages ගැන දැනුමක් තියෙන අයට තමයි මේ AI driven development වැදගත් වෙන්නේ. ඒ කියන්නේ මේක normal prompt එකක් දීලා අපිට ඕන application එකක් develop කරන එක නෙමෙයි මේ AI driven development වලදී වෙන්නේ. මේකදී developer AI එක්ක එකතු වෙලා දෙන්නම collaborate වෙලා යන දෙයක් තමයි මේකදී වෙන්නේ. ඒ කියන්නේ හිතන්නකෝ අපි මොකක් හරි idea එක නැත්නම් හිතමු VS Code හරි Cursor එකේ හරි අපි අදාළ programming කරනවා. ඒකදී අර automatic tab completion වෙන කියන්නේ අපි code එක ලියන් යද්දී idea එකේම suggest කරනවා ඊට පස්සේ එන්න ඕන ටික මේ විදිහට අර AI එක්ක AI integrate වෙලා යන workflow එකට තමයි මේ AI driven development කියලා කියන්නේ. ඊට අමතරව මේක යටතටම ආයිත් වෙනවා මේ agentic workflow කියන්නේ මේ agent first development කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට prompt එක දෙන්න තියෙන ඊට පස්සේ මේ idea එක තමයි සම්පූර්ණයෙන් plan කරලා develop කරලා test කරලා ඔක්කොම කරනවා. ඉතින් ඒ වගේ දේවලුත් තියෙනවා මේ AI driven development ඇතුළට අයිති වෙන. හැබැයි කොහොම වුණත් මේ ක්‍රමය අයිති වෙන්නේ මේ ක්‍රමයෙන් වැදගත් වෙන්නේ software industry ගැන දැනුමක් තියෙන අයට. මොකද එයාලට පුළුවන් එයාලට කැමති විදියට මේ AI පාවිච්චි කරලා ඊටමත් ලේසියටත් වඩා තමන්ගේ තියෙන productivity එක efficiency එක වැඩි කරලා ඊටමත් ඉක්මනින් හොඳ quality output එකක් දෙන්න පුළුවන් වෙන විදිහට තමයි මේ ක්‍රමය හැදිලා තියෙන්නේ. එතකොට මේක අපි normal software developer කෙනෙක් programming කරනවා ඒත් එක්කම AI use කරලා ඒකේ උදව්වත් අරගෙන තමයි කරන්නේ. ඉතින් මේ දෙක දෙයක්. vibe coding සහ AI driven development කියන්නේ දෙකක්.
ඉතින් ඇත්තටම අපිට මේ දෙකම අපේ ප්‍රොජෙක්ට්ස් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ උදාහරණයක් විදිහට මට හිතුණ දෙයක් තමයි දැන් හිතන්න ඔයාට software project එකක් තියෙනවා කරන්න. ඔයාට පුළුවන් මේ vibe coding පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට idea එක තියෙන software එකේ MVP එකක් හදන්න. ඒ කියන්නේ MVP කියන්නේ minimal viable product කියන එක. කියන්නේ සරලම බේසික්ම version එකක් නිර්මාණය කරන්න පුළුවන් vibe coding හරහා. දැන් vibe coding වලදී අපි කෝඩ් එක ලියලා තියන්නේ කොහොමද? ඒ දේවල් අදාළ වෙන්නේ අපි ඒව ගැන හිතන්නේවත් නැහැ. normal අපිට ඕනේ ද chat කරලා අපිට මෙන්න මේ feature එක ඕන මේක මෙහෙම වැඩ කරන්න ඕන මේක ක්ලික් කරා මේක වෙන්න ඕන මේ විදිහට අපිට ඕන feature එක. කියන්නේ user එක side එකේ user කෙනෙක් විදිහට හිතලා මෙන්න මේ ක්ලික් කරා මේ විදිහට function එක එන්න ඕන මේ විදිහේ features එන්න ඕන කියලා අර AI එක chat කර අපිට පුළුවන් අපේ ඔළුවේ තියෙන idea එකට අනුව අපිට අද application එක හදන්න. ඒක හැබැයි ඒක සමහරට security හරියට නැතුව ඇති bugs තියෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මේක ඇවිල්ලා අපේ තියෙන idea එකක් test කරන්න තමයි මේක පාවිච්චි කරන්නේ. එතකොට අපි හිතන්න මට ඕන හදන්න අලුත් web application එකක් හදන්න ඕන. හිතමු මොකක් හරි online animation හදන්න පුළුවන් web application එකක්. දැන් උදාහරණයකට හිතමු ඒක ටිකක් complex software එකක්. අනේ අපි හිතමු ඒ වගේ කියලා. එතකොට මට ඕන මුලින්ම මේ idea එක test කරන්න. එතකොට ඒකට මුලින්ම සම්පූර්ණයෙන් අපේ අතින්ම programming code කරනවට වැඩිය හොඳයි. අපිට පුළුවන් vibe coding පාවිච්චි කරලා අපිට ඕන idea එක basic idea එක වැඩ කරනවද කියලා බලන්න vibe coding හරහා නිර්මාණය කරන්න. එතකොට එම හැදුවට පස්සේ හැබැයි ඒකෙදි අපිට පුළුවන් ඒක හැදුවට පස්සේ ඒකේ bugs තියෙන්න පුළුවන් අපිට ඒවා ටික ටික fix කරන්න පුළුවන්. හැබැයි මුලින්ම vibe coding හරහා තමයි අපිට ඕන basic version එක හදාගන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් manually ඒක තියෙන දේවල් test කරන්න. bugs තියෙන අපිට වෙනම manually fix කරන්න පුළුවන්. ඕන අපි තව AI පාවිච්චි කරලා තවත් ඒකේ bugs තියෙන හොයාගෙන ඒවා fix කරන්න පුළුවන්. සමහර තැන් තියෙන්න පුළුවන් අපිට අතින්ම code ලියන්න වෙනවා. ඒතකොට ඒ වෙලාවට අන්න ඒ විදිහට code එක ලියනවා. අන්න ඒ විදිහට වට පේනවා ඇති. අපිට මේ vibe coding සහ අපි manually අතින් ලියන code කරලා සහ මේ AI driven මේ ඔක්කොම එකතු කරලා අපිට project එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ තුනම අපිට එකතු කරන්න පුළුවන් project එකක් කරද්දී. හරි අපි දැනගන්න ඕන දේ තමයි අදාළ තැනට මොකද්ද පාවිච්චි කරන්න ඕනේ කියලා. කියන්නේ අපිට හිතමු හොඳ ඔප්ටිමයිස් කරපු feature එකක් හදන්න ඕන නම් හොඳ secure feature එකක් හදන්න ඕන නම් ඒකට vibe coding කරලා හරියන්නේ නැහැ. ඒකට අපිට ගොඩක් කරලා අපිට සමහර අතින්ම ලියන්න වෙනවා සහ එහෙම නැත්නම් AI එක පාවිච්චි කරලා AI driven විදිහට අපිට මේ feature එක අපිටම ලියන්න වෙනවා. අන්න ඒ වගේ වෙලාවට අපි vibe coding පාවිච්චි කරලා හරියන්නේ නැහැ. තේරෙනවද? ඒ කියන්නේ අපිට ඒ අදාළ තැනට අදාළ මෙතඩ් එක පාවිච්චි කරලා අපිට කරන්න පුළුවන්. හිතමු දැන් හදපු software එකට තව අලුත් feature එකක් add කරන්න ඕන. ඒ feature එක අපි හිතන් ඉන්නවා මෙහෙම આવොත් හොඳයි කියලා. අපිට ඕනනම් test කරන්න vibe coding හරහා feature එක develop කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක යම් මට්ටමකට හදුනාට පස්සේ ඉතින් එහාට අපිට පුළුවන් ඒ code එක develop කර හොඳ optimize කර අපිට අතින්ම code එක ලියන්න. සහ AI integrate කරලා AI වල උදව්වත් අරගෙන අපිට අතින්ම code එක ලියන්න පුළුවන්. අන්න ඒ විදිහට අපිට මේ vibe coding සහ AI driven development මේ දෙකම අපිට softwares නිර්මාණය කරන දැන් වෙද්දි පාවිච්චි ගන්න පුළුවන්. ආයෙත් කියන වැදගත් දේ තමයි අදාළ තැනට අදාළ දේ පාවිච්චි කරන එක තමයි වැදගත්ම දේ. ඉතින් මේක තමයි මට අද කතා කරන්න අවශ්‍යලා තිබ්බේ මේ වීඩියෝ එකෙන්. ඉතින් පොඩි වීඩියෝ එකක් සරල දෙයක්. ඉතින් මට මේ හිතුණු දෙයක් තමයි මම මේ විදිහට ෂෙයා කරේ. ඉතින් මේ අවුරුද්ද අන්තිම වීඩියෝ එක මේක. ඉතින් මං හිතන් ඉන්නවා ලබන අවුරුද්ද ඉඳලා මේ විදිහට මේ vibe coding AI driven development මේ හැමදේම පාවිච්චි කරලා softwares නිර්මාණය වෙන්නේ කොහොමද කියලා videos අරන් එන්න ඕන කියලා. ඉතින් මමත් ඇත්තටම මේක මේ ටික මේ විදිහට test කරන ගමන් තමයි ඉන්නේ. සහ ලබන අවුරුද්දෙත් අනිවාර්යෙන් දිගටම මේ විදිහට මං test කරනවා මේ කොහොමද පාවිච්චි වෙන්නේ අලුත් softwares අලුත් technologies අලුත් tools කොහොමද මේ පාවිච්චි කරන්නේ මේ workflow එකට vibe coding AI driven development මේ හැමදේම පාවිච්චි කරලා හොඳ secure සහ quality softwares නිර්මාණය කරන්න කොහොමද කියලා මමත් ඉගෙන ගනින් තමයි යන්නේ. ඉතින් ඒවා මගේ process එක මම හිතන් ඉන්නවා ලබන අවුරුද්ද ඉඳලා videos විදිහට අරන් එන්න. ඉතින් right ඔය ටික තමයි ඉතින් මට මේ වීඩියෝ කරා කියන්න අවශ්‍ය වෙලා තිබ්බේ. ඉතින් සරල වීඩියෝ එකක්. හරි ඉතින් එහෙනම් හැමදේටම ලබන අවුරුද්ද සතුට පිරුණ අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන හැමදෙනෙක්ටම. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝත් එක්ක එකතු වෙලා හිටියට. එහෙනම් තවත් මේ වීඩියෝ එකකින්
ලබන අවුරුද්දේ සහ ලබන සතියේ හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.